විශ්වයේ සොදුරුතැන් සොයා යන ගවේෂණාත්මක සෞන්දර්ය චාරිකාව භූගෝල විද්‍යාව වාණිජ්‍යකරණය වූ ටියුසන් රැල්ලෙන් බැහැරව අඳුරෙන් එළියට දරුවන් මෙහෙවන භූගෝල විද්‍යා ආචාර්ය උද්දික මුතුකුමාරන්. ජියෝවිත් මුතු කෙටිසටහන් සංග්‍රහය ආකරපතල් කර්මාන්තය. ලෝකයේ කර්මාන්ත ප්‍රධාන කොටස් දෙකයි. නිෂ්පාදන කර්මාන්ත, නිෂ්කර්ෂක කර්මාන්ත. නිෂ්කර්ෂක කර්මාන්ත යනු පෘථිවියේ තැන්පත්ව ඇති ඛනිජ ද්‍රව්‍ය කැණීම මගින් මතුපිටට ගැනීමේ ක්‍රියාවලිය. ලෝකයේ ආකර කැණීම් ප්‍රධාන කොටස් දෙකයි. 1. මතුපිට කැණීම, 2. භූගත කැණීම. මතුපිට කැණීම උදාහරණ බොරළු, මැටි, වැලි, කබොක්, කළුගල්, ගල් අඟුරු. භූගත කැණීම යපස්, ගල් අඟුරු, රත්තරන්, පෙට්‍රෝලියම්. සමහර ඛනිජ වර්ග මතුපිට සහ භූගත යන ආකාර දෙකෙන්ම ලබා ගන්නවා. උදාහරණ ගල් අඟුරු. පෙට්‍රෝලියම් කර්මාන්තය. ව්‍යාප්තිය ප්‍රධාන ව්‍යාප්ති කලාප මැද පෙරදිග කලාපය, කැනඩාව, වෙනිසුලාව, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ලිබියාව, නයිජීරියාව, කසකස්ථානය. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන යපස් කෙත් ඇපලේචියන් කෙත, ටෙක්සාස් කෙත, මධ්‍යම මහද්වීපික කෙත, කැලිෆෝනියා කෙත, රොකී කඳු පාමුල කෙත. මැද පෙරදිග තෙල් කෙත් ඕමාන් කෙත, අබුඩාබි කෙත, කුවේට් කෙත, කර්කුක් කෙත. පෙට්‍රෝලියම් කර්මාන්තයේ ප්‍රධාන ලක්ෂණ. එක්සත් ජනපදය, චීනය, කැනඩාව ප්‍රධාන නිෂ්පාදකයන් වුවද ප්‍රධාන අපනයනකරුවන් නොවීම. වසරක තෙල් පරිභෝජනය බැරල් මිලියන 30 ඉක්මවීම. ලෝක තෙල් පරිභෝජනයෙන් 25%ක්ම ඇමරිකා එක්සත් ජනපදය සිදු කිරීම. අතිරික්තයක් ඇති පෙට්‍රෝලියම් ඌන රටවල් වලට ලබා දීමේ ක්‍රියාවලිය මත තෙල් වෙළඳපළ නිර්මාණය වීම. මැද පෙරදිග පවතින අස්ථාවරත්වය මත තෙල් මිල නිරන්තරයෙන් වෙනස් වීම. ජපානය, ප්‍රංශය බහුල ලෙස තෙල් පරිභෝජනය කිරීම සහ ආනයනය කිරීම. වෙළඳපළට නිකුත් කරන තෙල් ප්‍රමාණය විටින් විට වෙනස් වීම. ලෝක තෙල් වෙළඳපළ බහුජාතික සමාගම් විසින් පාලනය කිරීම. ලෝකයේ තෙල් වෙළඳපළ පාලනය කරන ප්‍රධාන බහුජාතික සමාගම් රොයල් ඩච් සෙල් නෙදර්ලන්තය, සවුත් ඇරබ්කෝ සෞදි අරාබිය, බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් බ්‍රිතාන්‍ය, එක්සෝන් මොබිල් ඇමරිකා එක්සත් ජනපදය, ටෝටල් එක්සේ දකුණු අප්‍රිකාව. පෙට්‍රෝලියම් කර්මාන්තයේ වර්තමාන ප්‍රවණතා. ඔපෙක් සංවිධානය ලොව ඛනිජ තෙල් අපනයන කරන්නන්ගේ සංවිධානයක් ලෙස පැවතීම. ඔපෙක් සංවිධානයට ලෝකයේ මහද්වීප 3ක පැතිරුණු රටවල් අයත්වීම. රාජ්‍යයන් 13ක් මෙහි සමාජිකත්වය දැරීම. ලෝක තෙල් වෙළඳාමෙන් 51% පමණ ඔපෙක් සංවිධානය මත රඳා පැවතීම. ඔපෙක් තෙල් වෙළඳපළ නිරන්තරයෙන් උච්චාවචනය වීම. ලෝක වෙළඳපළේ බොර තෙල් මිල අඩු වැඩි වීම. ලෝක තෙල් නිෂ්පාදනය හා අපනයනය කරන රටවල් අතර වෙනිසුලාව සුවිශේෂී වීම. ගෝලීය තෙල් සංචිතවලින් 17%ක් පමණ මෙම රට සතු වීම. තනි රටක් ලෙස ඇති ලොව විශාලතම කඳ තෙල් සංචිතය සෞදි අරාබියට අයත්වීම. තනි රටක් ලෙස ලොව ඇති වැඩිම තෙල් සංචිත ප්‍රමාණය වෙනිසුලාවට අයත්වීම. සෞදි අරාබියට අයත් තෙල් සංචිත ප්‍රමාණය 15%ක් වීම. ඔපෙක් සංවිධානයේ වෙළඳපළ ඒකාධිකාරීත්වය ක්‍රමයෙන් ගිලිහී යාම. වර්තමාන තෙල් බැරලයක මිල ලෝක තෙල් වෙළඳපළ මත තීරණය වීම. නව තෙල් සංචිත සොයා යාම. උදාහරණ පෝක් සමුද්‍ර සංධිය. වර්තමාන තෙල් ප්‍රමාණය 2039 දක්වා පමණක් ප්‍රමාණාත්මය ඇස්තමේන්තු කිරීම. තෙල් කැණීමේ තාක්ෂණය වර්ධනය වීම. සාගර පත්ලේ තෙල් කැණීම් සිදු කිරීම. උදාහරණ මෙක්සිකෝ බොක්ක. චීනය සහ ඉන්දියාවේ තෙල් පරිභෝජනය ඉහළ යාම ලෝක තෙල් සංචිත අවසන් වීමට ඍජු ලෙස බලපෑම. තෙල් මිල ඉහළ යාම හමුවේ විකල්ප බලශක්ති කෙරෙහි ලෝකයේ ඇතැම් රටවල් යොමු වීම. ගල් අඟුරු කර්මාන්තය. ව්‍යාප්තිය.
උතුරු ඇමරිකාවේ මධ්‍යම සහ නැගෙනහිර කලාපය, වයඹදිග යුරෝපා කලාපය, රුසියානු කලාපය, නැගෙනහිර ආසියානු කලාපය. ඇමරිකා එක්සත් ජනපදයේ තෙල් කෙත්, පෙන්සිල්වේනියා කෙත, ඇපලේචියන් කෙත, නැගෙනහිර ඇතුළත කෙත, බටහිර ඇතුළත කෙත, නිරිත ඇතුළත කෙත, රොකී කඳුපාමුල කෙත, ශාන්තිකර කෙත. ගල්ලඟුරු ප්‍රධාන වර්ග 4යි. ප්‍රජතු ගල්ලඟුරු කාබන් ප්‍රතිශතය 90ට වැඩි, ජතු ගල්ලඟුරු කාබන් ප්‍රතිශතය 60ත් 80ත් අතර, කාෂ්ටික ගල්ලඟුරු කාබන් ප්‍රතිශතය 45ත් 60ත් අතර, ජීර්ණක ගල්ලඟුරු කාබන් ප්‍රතිශතය 20ත් 45ත් අතර. ගල්ලඟුරු ව්‍යාප්ති රටවල් ප්‍රධාන නිෂ්පාදන රටවල් චීනය, එක්සත් ජනපදය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, රුසියාව, ඉන්දුනීසියාව හා දකුණු අප්‍රිකාව. ලෝක ගල්ලඟුරු සංචිතවලින් සිර 95ක් පමණම උත්තරාර්ධ ගෝලයේ පැතිරී පැවතීම. ලෝක ගල්ලඟුරු නිෂ්පාදනයේ ප්‍රධාන ලක්ෂණ අපනයනය ප්‍රධාන රටවල් 4ක් විසින් සිදු කිරීම. ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඒ අතර ප්‍රමුඛ වීම. ඛනිජ තෙල් වලට වඩා අඩුවෙන් ගල්ලඟුරු පරිභෝජනය වර්ධනය වීම. අතීතයේ යකඩ උණු කිරීම සඳහා ගල්ලඟුරු යොදා ගන්නා නමුත් වර්තමානයේ ධාරා ඌෂ්මක භාවිතයත් සමග එය ක්‍රමයෙන් අවම වීම. බලශක්තිය සඳහා උපයෝගී කරගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම. ආනයනය ජපානය, චීනය, දකුණු කොරියාව, ඉන්දියාව විසින් බහුල වශයෙන් සිදු කිරීම. පරිසර දූෂක කාරකයක් වීම නිසා භාවිතය අවම වීම. ගල්ලඟුරු කැණීම ආශ්‍රිත අරබුද ක්‍රමයෙන් මතුවීම. පෙට්‍රෝලියම් වලට සාපේක්ෂව ගල්ලඟුරු වලට ඇති ඉල්ලුම දුර්වල වීම. ඊට ප්‍රධානම හේතුව දහනය වීමේදී අපද්‍රව්‍ය සහ දුම නිකුත් වීම, භාවිතය නම්‍යශීලී නොවීම, ක්‍රියාකාරීත්වය පෙට්‍රෝලියම් තරම් සාර්ථක නොවීම. නමුත් බලශක්ති මූලයක් ලෙස ගල්ලඟුරු සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් වර්ධනය වීම. ගල්ලඟුරු වෙළඳාමේ ප්‍රවණතා ගල්ලඟුරු අපනයනයේ ප්‍රමුඛයා බවට ඕස්ට්‍රේලියාව පත්වීම. ගල්ලඟුරු ඉන්ධනයක් ලෙස භාවිතා කළ යුරෝපීය වෙළඳපළ අහිමි වීම. ඊට ප්‍රධාන හේතුව එම රටවල් විකල්ප බලශක්ති වලට යොමු වීම. අඩුම පිරිවැයකින් ගල්ලඟුරු නිෂ්පාදනය කරන රට බවට ඇමරිකා එක්සත් ජනපදය පත්වීම. ගල්ලඟුරු අපනයනය කරන රටවල් විවිධ අරමුණු හේතුවෙන් ගල්ලඟුරු ආනයනයට පෙළඹීම. දියුණු වෙමින් පවතින රටවල් වල ගල්ලඟුරු භාවිතයා කරන කර්මාන්ත ආරම්භ වීම. ගල්ලඟුරු කර්මාන්තය ප්‍රධාන සමාගම් කීපයක් විසින් සිදු කිරීම. ගල්ලඟුරු නිෂ්පාදනයේ 5 වන ස්ථානයේ සිටින ඉන්දුනීසියාව ගල්ලඟුරු අපනයනයේ ප්‍රමුඛ ස්ථානය බවට පත්වීම. ගල්ලඟුරු ඉන්ධනයක් ලෙස භාවිතා කළ යුරෝපා වෙළඳපළ අහිමිවීම හා ඔවුන් විකල්ප බලශක්ති කෙරෙහි යොමු වීම. දියුණු වන රටවල් විශාල වශයෙන් ගල්ලඟුරු අපනයනය කිරීම සහ ගල්ලඟුරු භාවිතා කරන කර්මාන්ත ආරම්භ කිරීම. ලෝක ගල්ලඟුරු නිෂ්පාදනය හා වෙළඳපළ ප්‍රධාන සමාගම් 40කින් පමණ පාලනය වීම හා ඒ සඳහා වැඩිම ප්‍රාග්ධන ආයෝජනයක් ඔවුන් විසින් සිදු කිරීම. ලෝක ගල්ලඟුරු පරිභෝජනයෙන් 40ක් පමණ විදුලි බල උත්පාදනය සඳහා යොදා ගැනීම. ඊට හේතුව ගල්ලඟුරු ප්‍රවාහනය කර කර්මාන්ත ඇති කරනවාට වඩා එමගින් විදුලි බලය උත්පාදනය කර එය සම්ප්‍රේෂණය කිරීම පහසු ක්‍රමයක් වීම. ගල්ලඟුරු මතුපිට හා භූගතව කැණීම් වශයෙන් ආකාර දෙකකින් සිදු කිරීම. වර්තමානයේ මතුපිට ගල්ලඟුරු කෙත් අවසන් වීම නිසා වැඩි වශයෙන් භූගත කැණීම් වලට යොමු වීම. එනිසා ගල්ලඟුරු වල ඇති පිරිසිදුභාවයද ක්‍රමයෙන් ඉහළ යාම. ගල්ලඟුරු කැණීමේදී මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශක්තිය බහුල වශයෙන් භාවිතා කිරීම. ගල්ලඟුරු ආශ්‍රිත අතුරු නිෂ්පාදන වර්ධනය වීම. නිදසුන් ඩයි වර්ග, සුවඳ විලවුන්, ඇමෝනියා, ප්ලාස්ටික්, නයිලෝන් සහ කෘත්‍රිම වර්ණක සහ කෘමිනාශක. ගල්ලඟුරු කැණීම ආශ්‍රිත විවිධ අරුබුද ඇතිවීම. නිදසුන් අම්ල වැසි පතනය වීම, භූගත ජල මට්ටම වෙනස් වීම, භූමිය ගිලා බැසීම, ගොලිය උණුසුම ඇතිවීම, පතල් ආශ්‍රිත ජීවිත හානි සිදුවීම. ලෝක ගල්ලඟුරු නිෂ්පාදනයේ ප්‍රමුඛයා 1. චීනය, 2. එක්සත් ජනපදය, 3. ඉන්දියාව. ගල්ලඟුරු අපනයනයේ ප්‍රමුඛ ස්ථානය
එක ඉන්දුනීසියාව, දෙක ඔස්ට්‍රේලියාව, තුන රුසියාව. ගලංගුරු ආනයනයේ ප්‍රමුඛයන් එක ජපානය, දෙක චීනය, තුන දකුණු කොරියාව. යපස් කර්මාන්තය. යපස්වල ඇති යකඩ ප්‍රතිශතය අනුව ලෝකයේ ප්‍රධාන යපස් වර්ග 4යි. 1. රතු හෙමටයිට්, 2. මැග්නටයිට්, 3. ලිමොනයිට්, 4. සීඩරයිට්. යපස් ව්‍යාප්තිය උතුරු ඇමරිකාවේ පංචමහා විල් කලාපය, යුක්‍රේනය හා රුසියාවේ කුස්නෙට්ස් කලාපය, චීනයේ මැංචූරියා හා ශාංශි පළාත, ඔස්ට්‍රේලියාවේ හැමර්සල් වැටිය, එක්සත් රාජධානියේ වෙල්සය, දකුණු ඇමරිකාවේ බ්‍රසීලය. අමරිකා එක්සත් ජනපදයේ පංචමහා විල්ලාශ්‍රිත යපස් ගෙත් චර්මිලියන්, මෙසාබ්, කියුනා, ගොබෙක්, මාක්වෙට් මෙනම්. ඉන්දියාවේ යපස් ගෙත් බයිරගාජ්, සිංහම්, චණ්ඩාබෂ්ට, ගෝව, මයිසූර්. ලෝක යපස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා 1. චීනය, 2. ඔස්ට්‍රේලියාව, 3. බ්‍රසීලය. ලොව යපස් අපනයනයේ ප්‍රමුඛයන් 1. ඔස්ට්‍රේලියාව, 2. බ්‍රසීලය, 3. දකුණු අප්‍රිකාව. ලෝක යපස් නිෂ්පාදනය සහ වෙළඳාමේ ප්‍රධාන ලක්ෂණ. යපස් අපනයනය ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය විසින් සිදු කිරීම. ප්‍රධාන යපස් අපනයනකරුවා චීනය හා යුරෝපා සංගමය බවට පත්වීම. යපස් වලින් 98%ක්ම යකඩ හා වානේ නිපදවීමට යොදා ගැනීම. පෘථිවි පෘෂ්ඨයෙන් 5% පමණම යපස් පැවතීම. උසස් වර්ගයේ යපස් ව්‍යාප්තිය සීමා වීම. ප්‍රධාන යපස් වර්ග 4කට වර්ග කිරීම. හොඳම යපස් වර්ගය රතු හෙමටයිට් ලෙස හඳුනා ගැනීම. යපස් ලෝක නිෂ්පාදන කර්මාන්ත ශේෂ්ත්‍රයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් බවට පත්වීම. ලෝකයේ වැඩි වශයෙන්ම භාවිතා කරන ලෝහය බවට යකඩ හා වානේ පත්වීම. ලෝක යපස් සංචිත ප්‍රමාණය ටොන් බිලියන 175ක් බව ඇස්තමේන්තු කිරීම. යපස් වෙළඳාම. යපස් අපනයනය කරන ප්‍රධාන රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව. අපනයනකරුවන් අතර ඕස්ට්‍රේලියාව හා බ්‍රසීලය කැපී පෙනේ. ප්‍රධාන වශයෙන් යපස් අපනයනය කරන්නේ චීනය, යුරෝපා සංගමයට අයත් රටවල්. ලෝක යපස් වෙළඳපළ ලෝක වෙළඳපළ මත කේන්ද්‍රගතව පැවතීම. ඉල්ලුම හා සැපයුම මත යපස් මිල තීරණය වීම. යපස් කර්මාන්තය ආශ්‍රිත ප්‍රවණතා. ලෝකයේ යපස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට සෙසු රටවල් අභිබවා චීනය පත්වීම. යපස් නිෂ්පාදනයේ දෙවන තැන ගන්නා ඕස්ට්‍රේලියාව යපස් අපනයනයේ ප්‍රමුඛයා බවට පත්වීම. සමස්ත ලෝක යපස් වෙළඳපොලේ 50% ඉක්ම වූ වටිනාකමක් ඕස්ට්‍රේලියාව සතුවීම. චීනය ලොව ප්‍රධාන යපස් නිෂ්පාදකයා වුවද ප්‍රධාන අපනයනකරුවන් 10 දෙනා අතරට අයත් නොවීම. යුරෝපා සංගමයට අයත් බොහෝ රටවල යපස් නිදි හාරා අවසන් වී ඇති බැවින් එම රටවල් වලට අවශ්‍ය කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීම. මතුපිට යපස් භාවිතය නිසා යකඩවල ගුණාත්මක භාවය වෙනස් වීම. වෙනත් ලෝහ වර්ග සමග මුසු කර යකඩ නිෂ්පාදනයට පෙළඹීම. යපස් කැණීමේ තාක්ෂණය ක්‍රමයෙන් වර්ධනය වීම. නව යපස් කෙත් සොයා යාම. ලෝක යපස් පරිභෝජනය සීග්‍රයෙන් වර්ධනය වීම. අබලි යකඩ සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් වැඩිවීම. ආකර කර්මාන්තයේ වැදගත්කම. බලශක්ති උත්පාදනයක් ලෙස භාවිතා කිරීම. උදාහරණ පෙට්‍රෝලියම් ගල්අඟුරු. යාන්ත්‍රීකරණ කටයුතුවලදී නිෂ්පාදන ද්‍රව්‍ය සඳහා අමුද්‍රව්‍ය ලෙස ලබා ගැනීම. උදාහරණ යපස්. මිශ්‍ර ලෝහ ලෙස භාවිතා කිරීම. යකඩ, වානේ සහ වෙනත් ලෝහ. කාර්මික දියුණුව සමග යපස් වලට ඇති ඉල්ලුම වර්ධනය වීම. දළජාතික නිෂ්පාදිතයට දායක වීම. ලෝකේ බොහෝ රටවල ආර්ථිකය ඛනිජ සම්පත් මත පැවතීම. ආකර කර්මාන්තයට බලපාන සාධක. කාර්මික දියුණුව නිසා අමුද්‍රව්‍ය වල ඉල්ලුම ඉහළ යාම. යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය වර්ධනය වීම. යාන්ත්‍රීකරණය නිසා කැණීම් කටයුතු පහසු වීම. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ දියුණුව නිසා රථවාහන ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යාම.
කෘෂි දීවර කටයුතුවල මෙවලම් නිෂ්පාදනය කිරීම, තාක්ෂණයේ දියුණුව නිසා විවිධ තාක්ෂණික භාණ්ඩ අවශ්‍ය වීම, රාජ්‍ය අනුග්‍රහය බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගයක් නිසා කර්මාන්තයට යොමු වීම, ඛනිජවල වටිනාකම සහ අධික ඉල්ලුම වර්ධනය වීම, උදාහරණ රත්රන්, දියමන්ති සහ මැණික්. ආකර කර්මාන්තයේ ආශ්‍රිත කර්මාන්ත, ඛනිජ තෙල් ආශ්‍රිත කර්මාන්ත, ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත, තඹ ආශ්‍රිත කර්මාන්ත, ටින් ආශ්‍රිත කර්මාන්ත, මිශ්‍ර ලෝහ ආශ්‍රිත කර්මාන්ත, ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත. කැණීම් ආශ්‍රිත ආපදා, පතල් ගිනි ගැනීම. තාක්ෂණික අත්වැරදි විෂ වායු කාන්දුවීම නිසා මෙය සිදුවේ. උෂ්ණත්වය හා පීඩන නිසා ප්‍රතික්‍රියා කර ඇතැම් තෙල් කෙත් ගිනි ගනී. විශේෂයෙන්ම ගල් අඟුරු පතල්වල මෙම තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකිය. පතල් කඩා වැටීම. බොහෝ පතල් කම්කරුවන් මෙනිසා මිය යයි. පතල් ගැඹුර වැඩිවීම මෙම තත්ත්වය ඇතිවීමට බෙහෙවින් හේතුවේ. ගල් අඟුරු පතල් ආශ්‍රිතව මෙම තත්ත්වය දැකිය හැකිය. 2007 වසරේ එක්සත් ජනපදයේ තාක්ෂණික අත්වැරදි පිපිරීම් ද්‍රව්‍ය වැරදි ලෙස භාවිතා කිරීම මෙම තත්ත්වයට බෙහෙවින් හේතුවේ. චීනය තුළ මෙම තත්ත්වය බහුලව දැකිය හැකිය. ස්වභාවික විවසන භූ චලන ගංවතුර නායාම් නිසා කර්මාන්තයට බාධා ඇතිවේ. ආකරා පතල් කර්මාන්තය ආශ්‍රිත අරබුද පරිසර විනාශය. ලෝකේ විශාලතම තෙල් කාන්දුව 2010 මැයි මාසයේ මෙක්සිකෝ බොක්කේ සිදුවිය. ඩිප්වෝටර් හොරයිසන් තෙල් අට්ටාලය ගිනි ගැනීම නිසා වෙරළ පරිසර පද්ධතියට සිදු වූ හානිය අති මහත්ය. විවසන ඇතිවීම. ඉන්දුනීසියාවේ ප්‍රීපෝට් මැක්බෙරන් නමැති සමාගම පතල් අතහැර දැමීම නිසා වර්ග කිලෝමීටර 100 ගණනක වන විනාශයක් සිදු වී ඇත. නිෂ්පාදන පිරිවැය වර්ධනය වීම. බොහෝ ඛනිජ නිධි පතුලේ පැවතීම නිසා ඒවා නිස්සාරණයට අධික මුදලක් වැය වේ. ශ්‍රම වියදම ඉහළ යාම. ජීවන වියදම ඉහළ යාම නිසා ශ්‍රමය සඳහා ගෙවන මිලද නිරන්තරයෙන් වර්ධනය වීම කර්මාන්තයට අර්බුදයකි. ප්‍රවාහන පිරිවැය ඉහළ යාම, අබලි යකඩ භාවිතයට යොමු වීම, ශ්‍රම ආකර්ෂණය අවම වීම. ශ්‍රී ලංකාවේ ආකර හා පතල් කර්මාන්තය ඛනිජ සම්පත් හැදින්වීම මූලද්‍රව්‍ය එකක් හෝ කීපයක් හෝ සංයෝජනය වීමෙන් ඝන හෝ ස්ඵටික ස්වරූපයෙන් නිර්මාණය වන්නා වූ ඛනිජ සම්පතක් වන්නේ කිසියම් ආර්ථික කටයුත්තක් සඳහා එය භාවිතයට ගැනීමෙන්ය. ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් මිනිරන්, ඛනිජ වැලි, ඇපටයිට්. මිනිරන්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මිනිරන් ව්‍යාප්තිය දමනි මිනිරන්, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද. තලාතු මිනිරන් මහනුවර, බදුල්ල, මාතලේ. ලංකාවේ ප්‍රධාන මිනිරන් පතල් බෝගල පතල, කහටගහ පතල, රාගෙදර පතල. මිනිරන් කර්මාන්තයේ ලක්ෂණ. මිනිරන් යනු ස්වභාවයෙන්ම නිර්මාණය වන ස්ඵටික කාබන් ස්වරූපයකි. ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තයට ඉතා දිගු ඉතිහාසයක් පවතී. ශ්‍රී ලංකාවේ මිනිරන් 99ක් තරම් කාබන් ප්‍රතිශතයක් සහිත උසස් තත්ත්වයේ පැවතීම. බහුල වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ දමනි මිනිරන් වීම. තලාතු මිනිරන් මයිකා ලෙස හැඳින්වීම. මිනිරන් දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දීම. මිනිරන් මගින් විවිධ නිෂ්පාදන කටයුතු සිදු කිරීම. මිනිරන් කර්මාන්තයේ ප්‍රවණතා. පතල්වල ගැඹුර වැඩිවීම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. පුද්ගලික අංශය කර්මාන්තයේ යෙදී සිටීම. ආසියාව හා යුරෝපා රටවලට සිදුවන මිනිරන් අපනයනය ඉහළ යාම. හාරාගන්නා මිනිරන් වලින් 99ක් පමණම අපනයනය කිරීම. රාජ්‍ය පතල් හා ඛනිජ සංවර්ධන සංස්ථාව කැණීම් පාලනය කිරීම. මිනිරන් කැණීමේ බොහෝ කාර්යයන් ක්‍රමයෙන් යාන්ත්‍රීකරණය වීම. පතල් ආශ්‍රිත ගැටලු සහ සේවකයන්ගේ ගැටලු ඇතිවීම. මිනිරන් කර්මාන්තය නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවීම. ඇතැම් පතල් තුළ තවමත් සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කිරීම. ඛනිජ වැලි. ඛනිජ වැලි ශ්‍රී ලංකාවේ ඇති ඉතාම වටිනා ඛනිජ සම්පතකි.
ශ්‍රී ලංකාවේ ඛනිජ වැලිවල ප්‍රධාන වශයෙන් ඇති ඛනිජ ද්‍රව්‍ය වන්නේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, සිලිමනයිට්, මොනසයිට්. ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඛනිජ වැල නිධිය ත්‍රිකුණාමලයේ පුල්මුඩේ වෙල්ල ප්‍රදේශයේ පිහිටා තිබීම, ඊට අමතරව කයිකාවල, පොල්කොටුව සහ කුදිරමලය ආශ්‍රිතව පැවතීම. ඛනිජ වැලි ආශ්‍රිත ලක්ෂණ ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි වෙරළ මුහුදු වැලි සමග මිශ්‍ර වී පැවතීම, ප්‍රධාන ඛනිජ වර්ග රැසක් ඛනිජ වැලි සමග මිශ්‍ර වී තිබීම, එනම් ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, සිලිමනයිට් සහ මොනසයිට්. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ලොව උසස්ම වර්ගයේ ඛනිජ වැලි නිධියක් වීම, ටයිටේනියම් සාන්ද්‍රණය ඉහළ අගයක් ගැනීම, සුළු වශයෙන් දේශීය නිෂ්පාදනයටත් වැඩි ප්‍රමාණයක් අපනයනය සඳහාත් යොදා ගැනීම, මොනසයිට් වානය නිෂ්පාදනයට යොදා ගැනීම, ටයිටේනියම් ලෝහය නිස්සාරණය කිරීම සඳහා ඛනිජ වැලි භාවිතා කිරීම, විවිධ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම, උදාහරණ රූපවාහිනි තිරය, එක්ස්රේ තිරය ආදිය වර්ණ ගැන්වීම. ලංකාවේ මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය මෙම ඛනිජ වැලි කැනීම් කටයුතු සිදු කිරීම. ඛනිජ වැලි කර්මාන්තයේ ප්‍රවණතා යුද්ධයෙන් පසු අඩාල වූ කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්වීම, තාක්ෂණය භාවිතය නිසා ශ්‍රම භාවිතය ක්‍රමයෙන් අඩුවීම, ටයිටේනියම් භාවිතය නිසා ඉල්මනයිට් වලට ඇති ඉල්ලුම ඉහළ යාම, සුළු වශයෙන් දේශීය භාවිතය හා වැඩි වශයෙන් අපනයනය සඳහා භාවිතා කිරීම, දේශීය ආයෝජනයන් ක්‍රමයෙන් ඉහළ යාම, අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීම පාලනය කිරීමට විවිධ පියවර ගැනීම, රාජ්‍යංශයේ දායකත්වය ප්‍රමාණවත් නොවීම, විශාල කැණීම් නිසා වෙරළේ ඛාදනයන් සිදුවීම. ඇපටයිට් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇපටයිට් නිධිය 1971 දී සොයා ගන්නා ලදී. ව්‍යාප්තිය අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රධානම ඇපටයිට් නිධිය පිහිටා ඇත. ලක්ෂණ සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 60ක් පමණ වීම. 1971 දී භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම යපස් නිධිය සොයා ගැනීම. විජලනකාරක පෙන්ටොක්සයිඩ් 32-37 අතර ප්‍රමාණයක් අඩංගු වීම. පොස්පේට් අඹරා පොහොර නිෂ්පාදනය කිරීම. ඇපටයිට් ආශ්‍රිත නිෂ්පාදනය ප්‍රධාන කාර්යයන් 4ක් තුළ සිදු කිරීම, එනම් කඩා ගැනීම, තේරීම, කුඩු කිරීම සහ ඇඹරීම. නිෂ්පාදනය ලංකා පොස්පේට් නිෂ්පාදන සමාගම විසින් සිදු කිරීම. ප්‍රධාන පොහොර වර්ග දෙකක් මේ තුළ නිෂ්පාදනය කිරීම. පළමු වර්ගය HERP හයිග්‍රේඩ් එප්පාවල රොක් පොස්පේට්, ERP එප්පාවල රොක් පොස්පේට්. මීට අමතරව තීන්ත හා බෙහෙත් නිෂ්පාදනය සඳහා ඇපටයිට් භාවිතා කිරීම. ඇපටයිට් ආශ්‍රිත ප්‍රවණතා දිගුකාලින භෝග වර්ග සඳහා භාවිතා කිරීම, පොහොර නිෂ්පාදනයෙන් ලබන ආදායම ක්‍රමයෙන් ඉහළ යාම, පොස්පේට් ආනයනයට සීමා පනවා තිබීම, නිෂ්පාදන ධාරිතාවය ක්‍රමයෙන් ඉහළ යාම, දේශීය පරිභෝජනය ඉහළ යාම, නව පර්යේෂණ සිදු කිරීම, පොහොර ආනයනය කර්මාන්තයට ගැටලුවක් වීම, ඉක්මනින් අවශෝෂණය නොවීම නිසා භාවිතයේ යම් යම් ගැටලු ඇතිවීම. ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඛනිජ සම්පත් හිමි කරගන්නා වැදගත්කම 1. කාර්මික අමුද්‍රව්‍යයක් ලෙස, 2. සේවා නියුක්තිය, 3. ප්‍රාදේශීය සංවර්ධනය, 4. ජාතික සංවර්ධනයට සිදු කරන දායකත්වය. ඛනිජ සම්පත් උපයෝජනයේදී ඇතිවන පාරිසරික බලපෑම් 1. ජල සම්පත දූෂණය වීම, 1. ජල සම්පත, 2. භූමිහායනය, 3. වායු දූෂණය. ඛනිජ සම්පත් කැණීම නිසා ඇතිවන පරිසර හානි අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග 1. පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම, 2. අදාළ අනපනත් බලගැන්වීම හා ක්‍රියාත්මක කිරීම, 3. දේශපාලන කැපවීම, 4. පුරවැසි සංවිධානවල භූමිකාව. ගංගා පතුල්වල වැලි කැණීම සඳහා
අවසර ලබාගත යුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඛනිජ කැණීම හා ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කළ හැක්කේ භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට.